మాము పిప్పి పిప్పి జంతలా బూబూ మాము పిప్పి జంతලා බූබූ වයින් නැති දවස්වලට මරු මන්තරේ. මන්තරයක් නෙවෙයි යන්නේ මේක සින්දුවක්. මොන ගෝත්‍රෙද දන්නේ? පිජංජරාවෝ ගෝත්‍රිකයෝ. ආහා. ඒගොල්ලෝ විශ්වාස කරනවා මීපැණි කුඹියෝ කියලා જાතියක් ඉන්නවා කියලා. මං අහලා තියෙනවා. මෙක්සිකෝවේ මීපැණි බෙදෙන කුඹුවෙක් ඉන්නවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. එයාගේ බඩේ රසවත් මීපැණි වලින් පිරිලාලු තියෙන්නේ. ඒක නිස්සාරණය කරලා චූටි කුහුඹ පැටවුන්ට දෙනවා වගේම අපිට උනත් පාවිච්චිට ගන්න පුළුවන් කියලානේ කියන්නේ. මම දැකලා තියෙනවා වීඩියෝස් වල අල්ලගෙන කනවා. ඔන්න හරි. ඒ පිජංජරාවෝ ගෝත්‍රිකයෝ තමයි එහෙම කරන්නේ. මෙක්සිකෝවේ ඔක්සාක් ගම්මානවල අය මේ ක්‍රියාවලියට කියන්නේ චින්ඩුඩිස් කියලා. විශේෂයෙන් මික්ස්ටෙකා ප්‍රදේශයේ වර්ෂාවක් නැති කාලවලදී මේ කුහුඹු විශේෂය දකින්න පුළුවන් කියලානේ කියන්නේ. ඒගොල්ලෝ ඒ කූඹින්ට එක නම් වලින් කතා කරනවා. විශේෂයෙන්ම චින්ඩුඩිස් කියලා. කොල්ලෙක්ට හරි අපූරු නමක්නේ. ඕමයි හැබැයි නේද? වැස්ස නැති කාලවල මේගොල්ලන්ව නිකම්ම පේන්න ඉන්නවා කියලානේ කියන්නේ. ඒගොල්ලෝ ඉන්න තැනක් පොඩ්ඩක් හාරලා එහෙට මෙහෙට කරලා බැලුවොත් එහෙම පැණි රස පිරිච්ච ලুকু බණ්ඩි ගෙඩිත් එක්ක මේ කූඹි පැටව දැක ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. පණ පිටින්ලුනේ කන්නේ. උන්ට රිද්දන්න පොඩ්ඩක්වත් අවශ්‍ය නෑලු. උන්ගේ බඩෙන් නිකම්ම මීපැණි ටික ගන්න පුළුවන්ලු. එහෙම ගත්තට පස්සේ ඒගොල්ලෝ ආපහු රැට මීපැණි වලින් ඒගොල්ලන්ගේ බඩවල් පුරව ගන්නවලු. මේ මීපැණි බොන පිජංජරාවෝ ගෝත්‍රිකයෝ කියන්නේ මීපැණි වලටත් වඩා ඒකේ රස හරියට මල් පැණි වගේ කියලා. මීමැස්සොන්ට වඩා නම් හොඳයි වගේ. ඔව් අල්ලගන්න කරදරයක් නෑනේ. අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.